මේ කරන පින්කම් සතුටින් කරන්න. අන්සාරේ දරුවෝ දන් දුන්නේ අසීමිත දන් දුන්නේ මහ බෝධිසත්වයෝ. යසෝදරා දන් දීලා නෑ එහෙම. නමුත් මේ හැම දාන එකම අත් දෙක එකතු කරලා සාදු කියපු නිසා බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙනකොට ඈත් අරහත්ත්වයටපත් වුණා. බුදුරජාණන් වහන්සේට කලින්ම නිවන් ගියා. පිරිනොම් පෑවා. ඒ නිසා අනුමෝදන් වෙනවා කියන එක සුළුපටු දෙයක් නෙවෙයි. කවුරු හරි සෑයක් හැදුවොත් සාදු කියලා අනුමෝදන් වෙන්න. ඒකට වැලි කැටයක් හරි පුදලා Tamanda ශක්ති පමණි. අපි අද කාලේ තියෙන්නේ ඔන්න මහත්ෙක් සෑයක් හදනවා කියන අයියා කරගත්තා. ඕක මහත්ෙක්නේ හදන්නේ. පින් කරන කෙනා එමෙන්නේ අනේ මාවත් සම්බන්ධ කරගන්න කියලා සිමෙන්ති කොටයක් හරි වැල් ටිකක් හරි අනේ දවසක් ශ්‍රම දාන යන්නේ මට පඩි එපා මම දවසක් හරි ශ්‍රම දාන කරන්න. පිනේ කොටස්කාරයෝ වෙනවා. රුවන්වැලි සෑය හදන්න තහනම් කළා තිබ්බ ගඩොල් දෙන්න පඩි ගන්න නැතුව දුටුගැමුණු රජුරු සංඝයා හොරෙන් ඇවිල්ලා වත් කළා තියෙනවා. හොයා ගන්න බැරි වෙන්න. මොකද මේ නියෝගේ පිනට බාධාවක් කරගත්තේ නැහැ.